සාදු 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 දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේක ඇත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයන්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන්වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්‍යයෙන් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපල උපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5,000කට ආයුබෝ වේවා. සාදු 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 දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේක ඇත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයන්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන්වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්‍යයෙන් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපල උපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5,000කට ආයුබෝ වේවා. සාදු 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 දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේක ඇත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයන්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන්වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්‍යයෙන් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපල උපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5,000කට ආයුබෝ වේවා. සාදු 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 දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූಢව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේක ඇත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයන්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන්වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථ
ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්නෙන් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපල උපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ. ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේක ඇත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයින්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන් වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථය ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්නෙන් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපල උපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ. ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේක ඇත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයින්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන් වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථය ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්නෙන් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපල උපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ. ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේක ඇත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයින්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන් වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථය ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්නෙන් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපල උපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ. ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේක ඇත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයින්ගේ
පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන් වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථය ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්නෙන් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපලුපද්‍රෝ දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5,000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේ ගැත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයින්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන් වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථය ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්නෙන් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපලුපද්‍රෝ දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5,000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේ ගැත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයින්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන් වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථය ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්නෙන් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපලුපද්‍රෝ දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5,000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේ ගැත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයින්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන් වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථය ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්නෙන් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපලුපද්‍රෝ දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5,000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා
ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේ ගැත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයින්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන් වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්‍යම් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපල උපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5,000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදී පයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේ ගැත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයින්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන් වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්‍යම් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපල උපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5,000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදී පයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේ ගැත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයින්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන් වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්‍යම් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපල උපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5,000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදී පයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේ ගැත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයින්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන් වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්‍යම් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපල උපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5,000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදී පයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත්
සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේක ඇත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයන්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන්වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්‍යයෙන් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපල උපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේක ඇත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයන්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන්වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්‍යයෙන් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපල උපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේක ඇත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයන්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන්වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්‍යයෙන් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපල උපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේක ඇත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයන්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන්වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්‍යයෙන් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපල උපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ
වයිකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේක ඇත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයින්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන් වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්‍යම් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපලුපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5,000කට ආයුබෝ වේවා. සාදු සාදු සාදු. දහොත් මුදුනේ තබා වැද නමස්කාර කොට කියනුවේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ වයිකුණ්ඨ පර්වතෙහි ගුරුළු වාහනානුරූඪව යහතින්ම ශ්‍රී ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් මුළු මහත් දඹදිවත් ද්වීප සතරත් 18 දේශයත් සතර දේවාලයත් දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ලබා ලෝක සත්වයාට සිතක් සාන්තියක් ලබා දී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේක ඇත්තන්ට වැළඳී ඇත්තා වූ සියලු දෝෂාන්ධකාර දුරු කර දේවා වදාරා මේ අසරණයින්ගේ පිනට පිහිට වී පින් ගන්නාසේක්වා. ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කන් වලින් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ගැත්තන්ගේ සියලු අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා. ධන දාන්‍යම් පුරවන සේක්වා. සියලු රෝග උපන්නා දුරුකොට සියලු අපලුපද්‍රව දුරුකොට සිත සාන්තිය උදා කරන සේක්වා. ඔබ වහන්සේගේ කීර්තියට 5,000කට ආයුබෝ වේවා.